සෞඛ්‍යයත් එක්ක තව සෞඛ්‍යයට සම්බන්ධව අමාත්‍යාංශ මීට කලින් තිබුණත් මේ විදිහට තිබුණේ නැහැ. ඒතර අපි සෞඛ්‍ය හා ජනමාධ්‍ය කියන තනි අමාත්‍යාංශයක් යටතේ කටයුතු කරනකොට එතනදී අපිට තිබෙන වැදගත්ම එක ආයතනයක් තමයි සෞඛ්‍ය ප්‍රවර්ධන. මෙහාදී අපි නේද වැඩිපුර මේ sannivedanaye සෞඛ්‍ය sannivedanaye එදෙන අය ගත්තාම ඒගොල්ලන්ට සෞඛ්‍ය වෛද්‍ය දැනුමට අමතරව sannivedanaye පිළිබඳ විශේෂ හැකියාවකුත් තිබෙනවා. අපේ ලේකම්තුමාටත් නේද කොවිඩ් කාලේ ඉතාම හොඳ sannivedanayeක් හැටියට ඒ කාලේ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු හැටියට ඒ සමාජ එය එන්නේ රෝගය ව්‍යාකූල වෙලා සංකීර්ණ වෙලා පිළිකාවල ඒක තත්ත්වය ඉතාම දරුණුයි. දවසකට අපි අලුත් පිළිකා රෝගීන් 100ක් අඳුර ගන්නවා. නමුත් අපිට එන බොහෝ රෝගීන් සාමාන්‍යයෙන් අධීර 3ට වඩා එහා අය. ඉතින් අපිට මොකද සිද්ධ වෙන්නේ? සෞඛ්‍ය වෙනුවෙන් වේදම් කරන ප්‍රතිපාදනයෙන් විශාල ප්‍රමාණයක්. සෞඛ්‍ය සාක්ෂරතාවය ගැන කතා කරනකොට කෙනෙකුට හිතන්නට පුළුවන් මේ සෞඛ්‍ය සාක්ෂරතාවය ලබා දීම සෞඛ්‍ය වෘත්තිකයන්ගේ නැත්නම් සෞඛ්‍ය කාර්යභාරයක් විතරක් නැහැ. ඊට එහා ගිය ලොකු කාර්යභාරයක් මාධ්‍යවේදීනි ඔබත් සිදු කරනු ලබනවා. එසේනම් අපේ මාධ්‍යවේදීන් ලෙස අපේ කාර්යභාරය කුමක්ද? මේ කියපු සෞඛ්‍ය දායකයන් සමග සාකච්ඡාවෙන් ලබා ගන්නා තොරතුරු පුවත්පත් සහ අනිකුත් මාධ්‍යවල ඔබ දීර්ඝ කාලයක් තිස්සේ පළ කරා. මේ සඳහා පළවෙනි වතාවට මේ 2025 අවුරුද්දේදී පැවැත්වෙන මේ පහර උළෙලට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. බොහොම ස්තුතියි. කාලවල තියෙන රෝග පිළිබඳව දැනුවත් වීමක් සිදු කරනවා. අපේ Department of Government Information Facebook පිටුවේ එදා මෙදා තුර වැඩිම වාර ගාණක් නරඹපු වීඩියෝ අයිති වෙන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට බව උන්ට ගරුත්වයක් විදිහට මතක් කරන්නත් අපි කැමතියි. අපි ගත්තොත් අපි මාධ්‍යවේදීන් ලෙස ඔබේ වගකීම සිදුවීම් වාර්තා කිරීම පමණ නෙවෙයි. ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා. මෙහිදී කරුණු සත්‍යාපනය කිරීම ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන් අපි දන්නා වෛද්‍ය ශාස්ත්‍රය තුල විවිධාකාර විශේෂඥයෝ රැසක් ඉන්නවා. ඒතරද මේ විශේෂඥයන්ගේ නිසි උපදෙස් ලබා ගැනීමත් ඉතාම වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ වගකීමක්ව තිබෙනවා. ඒ වගේම රාජ්‍ය පාලනයේ වගකීමක්ව තිබෙනවා. ඉතින් මේක වැරදුණු අවස්ථාවක් අපිට තිබෙනවා. මේක ඇත්තටම මේ අර දැලිමිහෙන් කිරි කනවා වගේ වැඩක්. මම හිතන්නේ 50 ගණන් වල අපේ අම්මා තාත්තලාටත් කලින් යුගයේ මතක ඇති අර වද කහ බොන්න කියලා ලස්සන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා උරෙන්